අද මම වැලිබොකු කරියක් තමයි හදන්න යන්නේ. මම ඒකට බැදපු මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒකට අමු 3-5 තේ හැඳි එකක්, බැදපු 3-5 තේ හැඳි එකක්, කහ තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඒ වගේම මස් කරි තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඔයාලට මේවා කැමති ප්‍රමාණවල් එකතු කරගන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් ඔයාලගේ සැරට ඕන නම් තව ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ගම්මිරිස් එහෙම එකතු කරගන්න පුළුවන්. මම දැන් ලුණු තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ සියඹල යූෂ එකතු කරගෙන මම මේ ටික ඔක්කොම මික්ස් කරගන්නවා. ඒ ටික හොඳට මික්ස් කරගෙන මම විනාඩි 10ක් සීසන් වෙන්න තියනවා. මම මේවා පොඩි කෑලි වලට කපා ගත්තේ. එතකොට වැලිබොකු ටිකක් හයි යන. එතකොට ඒවා තැම්බෙන්න වෙලා යන්නේ නැහැ. මේ තියෙන්නේ තලාගත්ත සුදු ලුණු ඉඟුරු, ඒ වගේම ලුණු ගෙඩි භාගයක් කපා ගත්තා, අමු මිරිස්, කරදමුඟු කරාපු නැටි, ඒ වගේම කරපිංචා, රම්පේ, මීට අමතරව තව තිබ්බනම් හොඳයි කුරුඳු. අද මම ගාව කුරුඳු ඉවර වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මම විනාඩි 10ක් සීසන් වෙන්න තියාගත්ත එක. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මම දැන් ටික ඔන් කරගත්ත ගින්දර අඩු කරලා දැන් මම පොල් තෙල් ස්වල්පයක් එක් කරනවා. දැන් තෙල් ටික නැතිගෙන එන්නේ. මම මේ වෙලාවේදී උළුහල් තේ හැඳි භාගයක් එකතු කරා. අපේ සෝල්ට් එක එකතු කරා. ඒකම මේකට සීදුරු සෝල්ට් එකකුත් එකතු කරගන්නවා. මම දැන් මේ වෙලාවේ මේක එකතු කරගන්නවා. වැදිලා තියෙන්නේ. මම ඒකට එකතු කරලා සුදු ලුණුයි ඉඟුරු සලාගත්තම සුදු ලුණු එකතු කරනවා. ඒ වගේම කරාබිනේටි කරදමුඟු ටික එකතු කරනවා. මේක ටිකක් දෙන්නේ බැද ගන්න. මේක විනාඩියකට පස්සේ හොඳ සුවඳක් එනවා. මම මේ වෙලාවේ එකතු කරගන්නවා අමු මිරිස් ටික, කරපිංචා ටික, රම්පේ කොම්පිටමෙන්ට් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මිශ්‍ර කරන ගමන් ඉන්දරත් ඒ ගමන් තියා ගන්නවා. දැන් නම් ගොඩක් සුවඳ වෙනකොට මට හිතුණා මස් එකට එකතු කරගත්ත මස් කරි තව හොඳට එකතු කරගත්තා නම් හොඳයි කියලා. මම මේක මේ වෙලාවේ එකතු කරගන්නවා. මේ වෙලාවේ වැලිබොකු ටික එකතු කරගත්ත සීසන් වෙන තියෙන වැලිබොකු ටික වැලිබොකු ටික පොඩියට කපාගෙන තමයි තියෙන්නේ. ඉතින් මේක ඉක්මනට හැම්බෙනවා.
ඉතින් ඔයාලත් මේ විදියට කරන්න. දැන් මම මේක වතුර නොදා ටිකක් වෙලා තැම්බෙන්න දෙනවා. මම ඊට චූට්ටක් වැඩි කරගන්නවා. දැන් බලමු විනාඩියකට පස්සේ කොහොමද කියලා. මේක මම අය මික්ස් කරගන්නවා. ඒක තිබ්බට වතුර ගතිය දැන් උනලා තියෙන්නේ. දැන් ආවේ පහළ තියෙනවා. ගින්දර මේ ප්‍රමාණයෙන් ගිහම හොඳටම ඇති. දැන් මම මේ වෙලාවේ පේස්ට් එකේ එකට වතුර ටිකක් දාලා පොඩි ප්‍රමාණයක් දෙන්නේ. දාලා මික්ස් කරලා දැන් මේ ටික තැම්බෙන්න තියන්න ඕන. මේ දැන් හරියටම විනාඩි 15කට පස්සේ පොඩ්ඩක් හිඳිලා සුවඳ නම් තියෙනවා හොඳට. මම ඉතින් මේවා ටිකක් තව වැඩිපුර තැම්බෙන්න ඕන හින්දා අඩු ගින්දරේ තව ටික වෙලාවක් මේක තඹ ගන්නවා. දැන් නම් පාටයි රසයි කොම කාන්ත තියෙනවා. පොඩ්ඩක් මිරිසර නම් වැඩි. ඔයාලට පුළුවන් මේ විදිහට හදාගෙන කන්නත් පුළුවන්. අද මම මේකට කිරි ටිකක් එකතු කරලා තමයි ගන්නෙ. ඔයාලට අකමැති නම් කිරි නොදාන්න පුළුවන්. නැත්නම් කිරි එකතු පුළුවන්. තව එකක් කියන්න මම මේකට ලුණු හැඳි එකමාරක් එකතු කරගත්තා. ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. හරිම සුවඳයි අතට කියන්න ඕන. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. මෙන්න කිරි දාලා ටිකක් වෙලා ගියාට පස්සේ හරිම තික් එකට තියෙනවා රස පාටට. ඔයාලා මේක ඇත්තටම හදා ගන්න ඕන. අඩු ගින්දරේ හදා ගන්න. එතකොට මේක තැම්බෙනවා. එතකොට 3-5ෙම හොඳට අල්ලනවා. ඉතින් මම දැන් ලිප් ඔෆ් කරන්න හදන්නේ. ඔයාලා හදලා බලලා මට කමෙන්ට් එකක් දෙන්න. අඩු එහෙම තියෙනවා නම්. අතට මම යන්නම්. බයි බයි.